හෙලෝ මේ නෝනේ මේ නම්බරේ හරිය මේක කවුදනේ? හරිය මේ නම්බරේටනේ මෙන්න හෙලෝ ඔව් කවුද? මේ අනේ පුතේ මේ ඔහේ ජිම් එකේ ඔව් ජිම් එකේ කවුද මේ? නෑ මම මේ අර මේ පුරුදු කරගන්න මේ එක්කෙනෙක්ට කතා කරන මේ අපේ නෝන නම්බරේ දුන්නේ අපේ නෝනට කවුද දීලා මොනවද වෙන්න ඕනේ ඉතින් දැන්? වෙන්න ඕනේ කියන්නේ මේ මොකද්ද මේ මට මේ පොඩ්ඩක් ඇඟ හදා ගන්න ඕන හරි එන්නකෝ. මේ කොහමද දන්නේ එක වෙන්නේ නේ ඔය කවුද දන්නේ නේද? මම මේ සමර කියලා එක්කෙනෙක් පොඩ්ඩක් වයසයි හෙලෝ ඔව් කියන්නකෝ. මේ නම්බරේ හරිය හරි. හෙලෝ මේ නම්බරේ හරි. මේ කොහොම ඒක වෙන්නේ කොහොම ඇවිල්ලා තමයි බලන්න ඕනේ වෙන වැඩේ. නෑ මොකද නෑ මගේ මස් පිටු ලොකු කරගන්න ඕනේ ඒක තමයි හොස්පිටල් ලොකු කරන්නේ ඉතින් තමයි පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඕනේ කොහොමයි කරන්නේ කියලා. ඒක තමයි දැන් මේ ඔය මට විස්තර ටිකක් කියන්න හැකියි ඇකේ මේ එතනනම් ඇකේ මේ කොහෙන්ද ගාලේ දන් දෙන්නේ බතුරට දෙල්ලම් කරන්න. එහෙම කොහෙ ගාල්ල කියන්නේ හෙලෝ ඔව් කියන්නකෝ. අනේ මන් ඔයාලගෙන් ට්‍රේනින් එකක් ගන්නකෝ ඔයාලා සිරික්කිය දානවා හත්තිලව්ව ඒක තමයි මගේ මස් පිටු ලොකු කරගන්න ඕනේ බැක් එක ලොකු කරගන්න ඕනේ ලොකු කරන්න තියෙන ඔක්කොම ලොකු කරලා දෙන්නම් යන්නකෝ. නෑ මගේ රැලි වැටලා තියෙන්නේ හොඳේ අනේ ඔයාලට හිනා ඔයාලගේ ට්‍රේනින් එක බලුවට ඉන්නේ හත්තිලව්ව ඒක තමයි එහෙම දෙව දෙන්නවා කවුද කියන්නකෝ. නෑ අනේ යමන්කේම කොල්ලෝ මේ නෑ මම යමන්කේම කතා කරේ විහිළු නෙවෙයි අනේ ඒ ඔයාලට ඔය කවුරු හරි ට්‍රේනින් එකට කතා කර හොක ගගා ඉඳලා හරියනවා නෑ ඔයාලට බැරිනවා කියන මම හදා ගන්නවා නේ යමන්කේම ඔයාලට බැරිනවා කියන මම හදා ගන්න තනියෙන් ඒක තමයි ඉතලා එන්නකෝ ඒ බලන්න පොඩ්ඩක්. නෑ යමන්කේම හදා ගන්න පුළුවන් මගේ නෑ පුතේ මොකද නෑ මගේ රැලි වැටලා තියෙන්නේ ඔක්කොම හොක ගාන ඉතින් අනේ යමන්ගේ කතාව කියද්දි ඔයාලට කතා කරන්න බෑ නෝයි මෙලෝ යටි බඩ මේ නෝනේ ඔය නම්බරේ හරිය මේක අයියෝ මට දාගන්න බැරුණානේ මේක රෙකෝඩින්. මොකද දාගන්නේ රෙකෝඩින් එක. රෙකෝඩින් දාගන්න යටි බඩ නෙවෙයි බා මෙන්න මේක කියහන් ට්‍රේනින් එක ගන්න පුළුවන්ද කියලා හත්තිලව්ව අයියෝ හිනායලා කඳුනුත් දෙනවා. කඳුළු වේවි කොහමද ගහනකොට අනේ මන් තියනවා හෙලා ඔය වයසක මිනිස්සු කෝචොක් එක දාලා ඔයාලගේ ට්‍රේනින් ගන්නවට වැඩිය හොඳ නිකන් ඉන්න අනේ මං ජිම් යන්නේ නැහැ මෙහෙම රැලි වැඩිලා තිවිච්ච ආවේ හත්තිලව්ව නෑ යන්න කලින් පොඩ්ඩක් බොඩිය ලොකු කරගන්න ඇදී මස් ටික එන්නකෝ බලමු මොනාරි කරමු. ඔය සෙල්ලම් කරන ගමන් ඉන්නේ නෑ මම පොඩ්ඩක් මේ එඩි කෙනෙක් කියලා ට්‍රේනින් කරන ගමන් කියන්න. එහෙනම් ඒක කරගන්න මම පස්සේ කරන්න. නෑ ගන්න බෑ මේකට හත්තිලව්ව ඔයගේ ට්‍රේනින් මට එපා හත්තිලව්ව හරියන්නේ නැහැ ඔයගේ ඔහෙ මේ සිරික්ක දදා ඉඳි අඟවල් හදන වෙලාවට අනේ වාරෙන් ට්‍රේනින් කරන්න ඕනේ වාට මම. අනේ ඔයගේ ට්‍රේනින් එක තියාගෙන මං තියනවා හත්තිලව්ව බලු වටින් නැති ට්‍රේනින් ඔය හතර ඇඟ නෙවෙයි ලබ්බ මට කොයින්ද එල්ලෙන මස් තට්ටු ශරීර කුඩුව කෙටු කොටු කව කටු